උදේට බුද්ධ පූජාව තියලා ආමුදුරුව පොඩි ආමුදුරුව ටික දානේ ඇලඳුවාද කියලා හොයන්න කවුරුත් නෑ ගන්ටාරේ ගැහුවද කියලා. දවල්ට බුද්ධ පූජාව තියලා පොඩි ආමුදුරුව ටික වළඳලා පිළිවෙන් ගියාද කියලා හොයන්න කවුරුත් නෑ. හැබැයි ගමම හොයනවා රැට කනවා. දිය දවල් හොයන්නේ. කුණු හොයන තැනට මේක ඇවිල්ලා තියෙනවා. ඒ හොයන්නේම අපි මිනිස්සු. පොඩ්ඩේ වැරදුනොත් දීපු බත්තෙන් තමයි පටන් ගන්න කියන්නේ. දැන් අලුතෙන්ම කියන්නේ පින්බත් කාලා පන්සලේ ඉන්නවා සැපේ. මං අහන්නේ එච්චර පින්බත් කාලා සැපේ පන්සලේ ඉන්න ඕන නම් වදනේ උන්ගේ එකෙන් දෙන්නේ පන්සලට දැම්මනම් හරිනේ ගෙවල් වල දුක් විඳින්න තියන්නේ. ගෙදර කන්න නැත්තම් ගෙදර දුක් විඳිනවා නම් අකල සිරින් පිරිසිරි විමන පන්සල නම් හදන්නේ උන් අපිට දෙන්නකො මහාන කරලා සැපේ පන්සලේ ඉන්න දෙන්නේ. ඒ නිසා මේ මහාන ජීවිතයේ සිවුර කියන්නේ පොරවන්ත අමාරු තරහන්ත ලේසි.